අවසන් කිරීම නීත්‍යානුකූල වුණත් නැතත් ඉල්ලා අස්තුනත් කම්කරු විනිශ්චය සභාවකට එන්න කම්කරුවෙකුට හැකියාව තියෙනවා. ඒ වගේම සේවා ගිවිසුම ගත්තොත් එහෙම ඒකේ මොන කොන්දේසි තිබ්බත් ඒවා නොසලකා නියෝග ලබා ගන්නත් කම්කරුවෙකුට හැකියාව තියෙනවා. මේකෙදි දී ආකෘතිය මගින් තමයි කම්කරුවන් තමන්ගේ ඉල්ලීම කරන්න ඕනේ. එතකොට මේ ඉල්ලුම් පත්‍රය නිසි අධිකරණ බලයක් තියෙන කම්කරු විනිශ්චය සභාවක් වෙත තමා කරන්න ඕන වෙන්නේ. ඒ කියන්නේ සේවකයා අන්තිමට වැඩ කරපු ස්ථානයේ ළඟම තියෙන කම්කරු විනිශ්චය සභාවට තමයි ඉල්ලීම කරන්න ඕනේ. ඕනෑම සේවකයෙකුට ඉල්ලුම් පත්‍රය තමා විසින්ම හරි එහෙම නැත්නම් තමන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් මගින් හරි කිරීම කරන්න පුළුවන්. මේ ඉල්ලුම් පත්‍රයේ තමාගේ සේවාදායකයා වෙනුවෙන් නීතිඥ මහත්යෙකුට උනත් අත්සන් කරන්න දෙපාර්ශවයටම නීතිඥ නියෝජනයක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඊට අමතරව සේවා යෝජකයාට ඔහු වෙනුවෙන් බලය පවරන නියෝජිතයෙක් එවන්නත් හැකියාව තියෙනවා. සේවය අවසන් කිරීමකදී ඇතැම් සේවකයන් ලියවිලි නිකුත් කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කියන්නේ සේවකයන් නොදන්වා නොපැමිණ සේවය අතහැර ගියා කියලා. ඒ වගේ වෙලාවට සේවකයාට තමාගේ සේවය අවසන් කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. එතකොට සේවය අවසන් කළ සැනින්ම අපිට කරන්න තියෙන්නේ කම්කරුවන්ට පොලිසියට හරි ග්‍රාම නිලධාරීට හරි කරන ලද පැමිණිලි එතකොට ලියාපදිංචි තැපෑලෙන් සේවයාට යවන ලද ලිපිවල පිටපත් එතකොට ඒත් එක්කම ඊට අදාළ තැපැල් කුවිතාංශය වගේ දේවල් සාක්ෂි විදියට කම්කරුවන්ට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා පරිස්සමට ළඟ තියාගත්තොත්. මේකෙදි යම්කිසි විසමාචාරයක් සිද්ධ වෙලා තිබ්බොත් එහෙම ඒ හින්දා සේවය අවසන් කිරීම සාධාරණයි කියලා සේවා යෝජක වග උත්තරකාරයා ඔප්පු කරන්න ඕනේ. එතකොට විසමාචාරයක් තියෙනවා කියලා ඔප්පු වුණොත් සේවය අවසන් කිරීම සාධාරණ බවට තීරණය කිරීම කම්කරු විනිශ්චය සභාව මගින් කරනවා. විසමාචාරයකදී සේවය අවසන් කරන්න සේවා යෝජකයාට අයිතියකුත් තියෙන බව මතක තබා ගත යුතුයි.